යාළුවනේ අද හදමුද අපි චිකන් චීස් පීට්සා. දැන් අපි පීට්සා එකේ ටොපින් එකට අවශ්‍ය චිකන් ටික හදාගමු. මේකෙදී ඔයාලා කැමති විදිහකට චිකන් ටික හදාගන්න පුළුවන්. මෙතන මම බෙල් පෙපර් පාට දෙකකින්ම ගත්ත රතු පාට සහ කහ පාටින්. ඒ වගේම තමයි මම ලුණු රවුම් කපා ගත්තා. තක්කාලිත් මේ විදිහට හීනුවට කපා ගත්තා. මේ අපි පීට්සා එකේ ටොපින් එකට ලෑස්ති කරගත්ත දේවල්. අද මම පීට්සා දෙකක් හදනවා. එකක් චිකන් අනිත් එක සොසේජස්. ඉතින් මම චිකන් ටික හදාගත් විදිය ඔයාලට කලින් පෙන්නුවානේ. මෙහි හදාගත්ත චිකන් ටික මේ විදියට තියෙනවා. මේ තියෙන්නේ සොසේජ් පීස් එකට අවශ්‍ය සොසේජස් ටික. දැන් අනලා තියාගත්ත ඩෝ එක තමයි මේ ඔයාලට පෙන්වන්නේ. පැය භාගයකට පස්සේ ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ. මම දැන් පීට්සා ට්‍රේ එකේ හොඳට බටර් ගාගත්තා. දැන් ඩෝ එක මේ පීට්සා ට්‍රේ එකේ තියාගන්නවා. ඉතින් මේ විදිහට තියාගෙන හොඳට ඇඟිලි තුඩු වලින් පීට්සා ඩෝ එක සකස් කර ගැනීම තමයි මම මේ සිද්ධ කරන්නේ. දැන් අපි පීට්සා එක වටේම මහතට හිටින විදිහට ලස්සනට මේ විදිහට තුනී කරගන්න ඕනේ. දැන් අපි පීට්සා බේස් එක පුරාම ගෑරප්පුවකින් සිදුරු ඇති කරගන්නවා. මේකෙන් පීට්සා එක බේක් වෙද්දී පීට්සා බේස් එකෙන් වායු බූලු ඇතිවීම වළකිනවා. මේ විදියට හොඳට ගෑරප්පුවක් අරගෙන පීට්සා බේස් එක පුරාම සිදුරු ඇති කරගන්න. දැන් මම පීට්සා සෝස් එක බේස් එක වටේටම යන විදියට මේ විදියට හොඳින් ගා ගන්නවා. මේකෙදි ඕගොල්ලොන්ටත් මම මේ පාවිච්චි කරන විදියට හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි පීට්සා එකට අවශ්‍ය ටොපින් ටික දාගමු. මේ විදිහට ඔයාලත් එකතු කරගන්න. අවසානයේදී මම මේ විදිහට මොසරෙල්ලා චීස් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට හදාගත් පීට්සා එක මම සෙල්සියස් අංශක 220ට ප්‍රීහීට් කරපු oven එකේ මිනිත්තු 10ක් 12ත් අතර කාලයක් බේක් කරගන්නවා. පීට්සා එකේ චීස් ටික හොඳට දිය වෙලා පීට්සා එකේ කලර් එක හොඳ දුඹුරු පාටක් එනකන් බේක් කරගන්න. මේ තියෙන්නේ මම හදපු පීට්සා එක. ඉතින් ඔයාලත් මේ පීට්සා එක try කරලා බලන්න.
මට නම් විනාඩි 12ක් වගේ කාලයක් තමයි මේක බේක් කරගන්න ගියේ. ඉතින් ආයෙත් දවසක රස වට්ටෝරුවකින් හමු වෙමු. ගිහින් එන්නම්. බයි බයි. මම සතුටින් ඉන්න